Hello guys, කොහොමද ඉතින් good morning. ඔන්න ඉතින් අපිට morning ස්කෝලේ යන්න ලෑස්ති වෙලා ස්කෝලේ යන ගමන් ඉන්නේ. අපාර්ට්මන්ට් එකේ ඉඳන් ස්කෝලේට පොඩි දුරක් තියෙන හින්දා බයිසිකල් වල යන්නේ. මේ තමයි ඉතින් අපේ මිචි එක. ඒ කියන්නේ අපේ අපාර්ට්මන්ට් එකට යන එන පාර. ෆස්ට් ටයිම් අපිට ස්කෝලේ යනකොට නම් සෑහෙන අමාරු වුණා. ගොඩක් බස් වල කෝච්චි වල එහෙම තමයි ගියේ. ඉතින් ඒවට සල්ලි ගෙවන හින්දා අර බයිසිකලේ යන එක ගොඩක් බෙන්රි කියන්නේ හරිම ලේසි. CB බයික් ෂොප් එකක් තියෙන්නේ අපි ස්කෝලේට යන පාරමයි. මාරම ලාභයි බයික්ස් මෙහෙනම්. ඉතින් අපේ බැජ් එකේ ඉන්න කට්ටිය ඉතින් අපි බැජ් එකක් විදිහට ආවේ. දුරට ජපාන් අය වුණත් මෙහි බයිසිකල් වල තමයි යන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති මාර විදිහට බයිසිකල් පදිනවා. ඒගොල්ලන්ට පුරුදු වෙලා වෙන්න ඇති ඒ උනාට මාර විදිහට බයිසිකල් වල යන්නේ. ඉතින් අපිට අර පුරුදු නැහැ බයිසිකල් එකේ ගිහිල්ලත් මේ කකුල් රිදෙනවායි අර මුල් දවස්වල එන අමාරුයි ඔය වගේ මේ එක දේවල් එනවා ඉතින්. හැබැයි ඉතින් දෙයක් කියන්න ඕනේ යන හැම තැනම මෙහි සුපර් මාකට්ද shops ද ඕන එකක් තියෙනවා. එක තැන්වල එක prices යන්නේ. ගොඩක්ම ගණන් අඩුම තමා Daiso ඒ වගේම තමා Hakuen shops තියෙනවා. ඒ කියන්නේ NCA shops තියෙනවා. NCA shops වල උනත් මේ NCAමත් නෙමේ එක items වලට එක විදිහට තමයි මේ මොන price ගහලා තියෙන්නේ. ඒ වුණාට NCA shop එකේ NCA items තමයි ගොඩක් දුරට තියෙන්නේ. මං දැක්ක විශේෂ දේ තමයි මෙහි මොනවාද BMW හරිද? ඒ වගේම තමයි Audi. ඒ කියන්නේ හොඳ වාහන ලක්ෂරි වාහන මෙහි ටැක්සි ඩ්‍රයිවිං වලට පාවිච්චි කරනවා. ජපාන් විශේෂම ප්‍රසිද්ධ තමයි Toyotas වලට. ඉතින් Toyota Crown කියන්නේ මෙහි ලොකු දෙයක් නෙමෙයි. කියන්නේ Toyota Crown හැමතැනම තියෙනවා. අලුත් මොඩල් පොලිසියටත් Toyota Crown තියෙනවා. මාර ලස්සනයි කාර්. ඒ වගේම තමයි ඉතින් අපිට අර ගොඩක් perfect Japanese බැරි නිසා අපිට තව ගොඩක් දුරට ඉගෙන ගන්න සෑහෙන ගොඩක් දේවල් තියෙනවා. ඉතින් පුළුවන් විදිහට කතා බහ කරලා කොහොම හරි ඉතින් වැඩේ කරගන්න. ඉස්කෝලේ පැත්තට යන්නේ පයින් ආය. බයිසිකල් පාර්කින් වලට දාලා අපි සාමාන්‍ය විනාඩි 2-3ක් වගේ පයින් යන්න දුර තියෙනවා. මේ තමයි ඉතින් අපේ ක්ලාස් එක සෙන්සර් එකෙන් අපි වාඩි වෙලා ඉන්නවා. ක්ලාස් එක කොහොමද පැය දෙකක් වගේ අපිට තියෙනවා. ක්ලාස් එක වුණාට පස්සේ අපි ඉතින් කෑම කන්න එහෙම යනවා. මේ තියෙන්නේ මම ඔයගොල්ලන්ට අර වීඩියෝ එකකින් කලින් පෙන්නපු CBR bike sale එක. මේ වල prices වෙනවා මෙහෙන් ජපාන් වලින් සාමාන්‍යයෙන් කොළ 40 කොළ 39 කොළ 50 120ටත් යනවා තියෙනවා හොඳ බයික්. ඉතින් ඇත්තම කිව්වොත් ලංකාවෙන් මේ හැම එකම හොඳ බයික් එකක් තමයි. ලංකාව මුදලින් බලද්දී සෑහෙන ගාණක් වෙනවා. ඉතින් බයික් එකක් ගන්නවා කියන්නේ ඕගොල්ලන්ට මාසයක් දෙකක් වැඩ කරලා අනිවාර්යෙන් හොඳට මහන්සිලා කරොත් බයික් එකක් දාගන්න පුළුවන්. ඉතින් හැමෝටම විශ් කරනවා මේ වගේ බයික් එකක් දාගන්න පුළුවන් වෙන්න කියලා. එහෙනම් හම්බෙමු තවත් අලුත් vlog එකකින්. bye bye.